मेहंदी लगा के रखना, डोली सजा के रखना, चेहरा सजा के रखना, चेहरा छुपा के रखना, ये दिल की बातें अपने दिल में दबा के रखना। मेहंदी लगा के रखना, डोली सजा के रखना, चेहरा सजा के रखना। Welcome to my YouTube channel. ඔන්න ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම මගේ වෙඩින් එකට හදාගත්ත golden wedding cake recipe එක අද ඔයාලත් එක්ක මම share කරගන්නවා. ඉතින් මේ recipe එක ගොඩාක්ම රසයි. ඔයාලගේ වෙඩින් එක දවසට ඔයාලට ලස්සනටම හදා ගන්න පුළුවන් රසටම. මොකද අපි වෙඩින් කේක් එකක් විශේෂයෙන්ම golden wedding cake එකක් අපි පිටතින් ගන්නව නම් ලොකු quantity ප්‍රමාණයක් ගන්නව නම් අපිට price එක ගොඩාක් වැඩි. ඉතින් ඔයාලට තනියෙන් හදා ගන්න පුළුවන් මේක හරිම රේසි රෙසිපි එකක්. බටර් කේක් එකක් වගේ එහෙම හරි අමාරු නෙවෙයි, හැමෝටම හදන්න පුළුවන් රෙසිපි එකක්. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොයා ගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යෙන් මේක වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් හරිම රස රිච් කේක් එකක්. ඉතින් ඔයාලට වරදින්නේ නැතුව මේක හදාගන්නේ කොහොමද කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට අද කියලා දෙනවා. ඉතින් ඔන්න ඔයාලගේ අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම වීඩියෝ එක අන්තිමට සහ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මෙන්ෂන් කරලා තියන්නම්. ඉතින් ඔන්න ඉතින් ඔයාලා මුලින් ඉඳලා අගටම අනිවාර්යෙන් පැහැදිලිව වීඩියෝ එක බලාගෙන වීඩියෝ එකේ තියෙන දේවල් අමතක වෙනවා නම් වීඩියෝ එක සේව් කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් ඔයා වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකටත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා මේ දැක්ක මම මුලින් වෙඩින් කේක් එක හදන්න කලින් ග්‍රෑම් 100 ප්‍රමාණවල ගෙනල්ලා වෙඩින් කේක් එකක් මුලින් හදලා බැලුවා. ඒක වීඩියෝස් තමයි ඔයාලා ඔය කලින් දැක්කේ. ඉතින් මේ තියෙන්නේ මම පළතුරු ටික කපාගෙන තියෙන විදිය. තියෙන්නේ ප්ලම්ස් golden plums එක අරන් තියෙන්නේ. ඒවා මම ග්‍රෑම් 500ක් අරගත්තා. ඒක මම දෙකට කපාගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පුහුල් දෝසි. පුහුල් දෝසි විශේෂයෙන්ම ගන්නකොට අලුත් එක ගන්න, කහ පාටට වගේ තියෙන එක ගන්න. ටිකක් පැරණි වුණාන් පස්සේ ගොඩක් සුදු පාටයි, ගොඩක් හයියට අහු වෙනවා. ඉතින් මේ තියෙන්නේ චෙරි වර්ග ටික. ඉතින් මේකේ ඕස්ට්‍රේලියන් චෙරි එකක් තියෙනවා. එහෙම නැත්නම් ලෝකල් චෙරි එකක් තියෙනවා. ලෝකල් චෙරි එකට ගන්නව නම් මිල ඔස්ට්‍රේලියන් චෙරි ගන්නවා නම් මිල ටිකක් අධිකයි. ඉතින් මේ චෙරි ගත්තන් පස්සේ චෙරි ගෙඩියත් 4ට තමයි මම කපාගෙන තියෙන්නේ. ඉතින් චෙරි වගේ දේවල් ගොඩක් ලොකු වෙන තරමට හොඳයි මේ බේක් වෙනකොට ඒක පොඩි වෙන නිසා. ඉතින් මේ තියෙන කජු කිලෝ එකක් මම අරගෙන තියෙනවා. ගෙඩි කජු වලින් ඒකත් මම පොඩියට කපාගෙන තියෙනවා. හැපෙන ගානට තියෙන විදියට. මේ තියෙන්නේ ඉඟුරු දෝසි. ඉඟුරු දෝසි මම ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් මම පොඩියටම කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ කැන්ඩි ෆීලුත් මම පොඩියටම තමයි කපාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඉඟුරු දෝසි. ඉඟුරු දෝසිත් මම චූටියට කපාගෙන තියෙනවා. මම චවුත් අරගන්නේ මේ විදියටම පොඩියට මේ කපා ගන්නවා. මේ තියෙන්නේ golden raisin එක ටිකක් මිලෙන්න අධිකයි. ලෝකල් එක ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් මම 3ට වගේ කපාගෙන තියෙන්නේ. ඉතින් ඒකට කියනවා jumbo raisins කියලා. මේ තියෙන black currants උත් මම එකතු කරගත්තා. ඒකෙන් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඉතින් මේ ටික මම එකතු කරලා තමයි අබ්දාවද golden wedding cake එක හදාගන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙනවා essence ಜಾති. ඉතින් මේ පළවෙනි steps එකේදී අවශ්‍ය වෙනවා vanilla තේ හැඳි 6කුයි, almonds essence මේස හැඳි 3කුයි, rose essence මේස හැඳි 3කුයි පළවෙනි පාරට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ඒවා දෙවනි දවසට කේක් එක බේක් කරන දවසට. ඉතින් ඒ දේවල් එකතු කරලා තමයි අද මම golden wedding cake එක හදාගන්නේ. කියනවා රිච් කේක් කියලා කියනවා. ඉතින් මම කෑලි 200කට ඇති වෙන්න තමයි මම මේ හදාගත්තේ. ඉතින් මම පුහුල් දෝසි අරගෙන මේ විදියට හොඳ අලුත් එක තමයි ගන්න. අපි අලුත් එක හොයා ගන්න පුළුවන්. මේ වගේ කහ පාට ගතියට තියෙනවා. පරණ එක ගොඩක්ම සුදුවට තමයි හයියට වගේ තියෙන්නේ. ඒක ගන්න එපා.
ඉතින් මම මෙතන පුහුල් දෝසේ අරගෙන තියෙනවා. එතකොට මෙතන තියෙනවා ප්ලම්ස් අරගෙන තියෙනවා. ප්ලම්ස් වර්ග තියෙනවා. ඉතින් මම මෙතෙන්දී අරගෙන තියෙන්නේ ගෝල්ඩන් ප්ලම්ස් එක. ගෝල්ඩන් රිච් කේක් එක හදන නිසා. ඊට පස්සේ මම මෙතන බ්ලැක් කරන්ට්ස් අරගෙන තියෙනවා. ඊට අමතරව අරගෙන තියෙනවා මම මෙතන රේසින්ස් අරගෙන තියෙනවා. මම ඕස්ට්‍රේලියන් රේසින් එක ගත්තේ. මේකට ජම්බෝ රේසින් එක කියලා කියනවා. මෙතන ගෝල්ඩන් රේසින් එක තමයි මම අරගෙන තියෙන්නේ. ඊට අමස්සේ මෙතන අරගෙන තියෙනවා මම චව් වර්ගත්තේ. ඒව හැමදේම පොඩියට තමයි අපි කපා ගන්න ඕන. චෙරි වර්ග ටික අපි ලොකුවට කපා ගන්නවා. එතකොට කේක් එකේ තියෙන රිච් ගතිය අපිට ගන්න පුළුවන් වෙනවා. කජු එහෙම වැඩිපුර කජු එහෙම ටිකක් කැලි හැපෙන්න ගත්තට පස්සේ මෙතන තියෙනවා කැන්ඩි ෆීල් තියෙනවා. ඔයාලට ගෝල්ඩන් ඔරෙන්ජ් ෆීල් ගන්නත් පුළුවන්. මම මෙතන කැන්ඩි ෆීල් අරගෙන තියෙනවා. මෙතන තියෙනවා මම කපාගෙන තියෙනවා ඉඟුරු දෝසේ. ඉඟුරු දෝසේ කැන්ඩි ෆීල් ගොඩාක්ම චූටියට තමයි අපි කපා ගන්න ඕන. ඊට පස්සේ මම මෙතන කජු කිලෝ එකක් අරගෙන තියෙනවා. කෑලි කජු එක තමයි ගත්තේ. මේ වගේ පොඩි කෑලි වලට මම කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන චෙරි අරගෙන තියෙනවා. චෙරි මෙන්න මේ වගේ ප්‍රමාණයට මම ටිකක් ලොකු වෙන්න චෙරි කපා ගන්නවා. මේ විදියට. ඉතින් මම මෙතන රතු චෙරිත් අරගෙන තියෙනවා. ඒකත් ඒ විදිහට ලස්සනට ලොකුවට කපාගෙන තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අද ගෝල්ඩන් රිච් කේක් එකට මම එකතු කරගන්නේ. දැන් අපි මේ ටික සේරම එකට දාලා හොඳට සීල් ටයිප් භාජනයකට දාලා එසන්ස් වර්ග ටික අපි අරගන්න බ්‍රැන්ඩි ටික සේරම දාලා මික්ස් කරලා හොඳට සති 2ක් 3ක් විතර තියාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් දවසක් දෙකක් තියලා උනත් මේ කේක් එක හදාගන්න. ඉතින් අපි අර ගොඩක් ඔයාලට කල් තියාගන්න පුළුවන්. මුකුත් වෙන්නේ මේ විදියට කපලා සීල් ටයිප් භාජනයකට දාලා තිබුවට පස්සේ හොඳටම හොඳයි. මේකෙදී අනිවාර්යෙන් පළවෙනි ස්ටෙප් එකේදී අපිට බ්‍රැන්ඩි කප් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට ගන්න පුළුවන් ඒව පුඩ් සිටි වලිනුත් ගන්න පුළුවන්. බ්‍රැන්ඩි කාලේ බෝතලයකේ තියෙනවා. ඒකත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ සේරම දේවල් අපි දැන් කන්ටේනර් එකට දා ගන්නවා. හොඳ ඒක ගනිද්දී වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. මොකද වතුර තිබුණොත් පළතුරු පුස් කනවා අපිට මේක හදා ගන්න බැරි වෙනවා. ඉතින් අපි කපාගත්ත පළතුරු සේරම මේකට දැන් දා ගන්නවා. දාගෙන අර මුලින් සඳහන් කරා වගේ වැනිලා තේ හැඳි 5ක් ඊට පස්සේදී රෝස් එසන්ස් මේස හැඳි 3යි ආමන්ඩ් එසන්ස් මේස හැඳි 3යි කුළු බඩු ටිකයි එකතු කරලා මේ ටික බ්‍රැන්ඩි කප් එකක් දාලා අපි මේක හොඳට කවලම් කරලා වහලා තියන්න ඕන. අපිට මේක සති 3-4ක් කල් තියාගන්න පුළුවන්. කල් තියෙන තරමට මේකේ රසය එන්න රසය වැඩි කරගන්න පුළුවන්. එතනදී මම කපාගත්ත චෙරි වලින් භාගයක් ඉතුරු කරලා භාගයක් දැම්මා. කේක් එක බේක් කරන දවසට අපිට ඉතුරු භාග එකතු කරගන්නවා. එතකොට අපේ කේක් එකට අර රතු පාට කොළ පාට චෙරි වල තියෙන පාට අපිට කේක් එක බේක් කරලා ඉවරුනාට පස්සේදී ගන්න පුළුවන්. නැත්තම් පොඩ්ඩක් ඩාර්ක් ගතියට වෙන නිසා මම භාගයක් ඉතුරු කරගත්තා. කේක් එක බේක් කරන දවසට එකතු කරගන්න. හොඳට මේ ටික කවලම් කරන්න. මම මෙතෙන්දී ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස්, වැනිලා බ්‍රැන්ඩි එකතු කරගත්තා. බ්‍රැන්ඩි කැමති නැත්නම් අපිට වයින් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපිට වෙඩින් කේක් එක බලාපොරොත්තු වෙන රස සුවඳ ගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට බ්‍රැන්ඩි ටිකක් වයින් ටිකක් එකතු කරගන්න වෙනවා. මේ බලන්න මේ විදිහට අපි මේක එකතු කරගෙන හොඳට දැන් මේක සීල් වෙන්න වහලා තියන්න ඕන. කන්ටේනර් බොක්ස් එකක් දාන්න මම මේ වගේ 30 ලීටර්ස් මේ බොක්ස් එකක් තමයි අරගෙන තියෙන්නේ. හොඳට සීල් ටයිප්. මොකද වතුර ගෑවෙන්න බෑ. වතුර පොඩ්ඩක්වත් මික්ස් වෙන්න බෑ. මේව පුස්සල්ලනවා පළතුරු. දැන් මට ඊයේ සුවඳ කුඩු දාන්න බැරි වුණා. ඒක නිසා මම සුවඳ කුඩු ටික දානවා. මේ තියෙන්නේ මම ලස්සනට මේ කරිනකොට මුළු ගේම සුවඳයි. මේ ඔයාලට පේනවා ඇති. මම ඊට පස්සේ මේ සුවඳ කුඩු ලෑස්ති කරගත්තා. වසාවාසි එනසාල් සාදික්ක කරාමුණට දාලා මේ විදිහට පිටි වෙන්න කොටාගෙන තියෙනවා. අපි දැන් මේකට මේ එකතු කරනවා.
මේක සති 3ක් තියලා තියෙනවා. ඉතින් ඊට පස්සේදී මම දෙවනියට කේක් එක බේක් කරගන්න ඕන. ගන්න දවසේ ඉතින් මම මෙතන බටර් කිලෝ එකට අයිසින් සුගර් අරගෙන තියෙනවා කිලෝ දෙකක් අරගෙන තියෙනවා. ඒ ටික හොඳට දාලා බීට් කරලා තියෙනවා. ඊට අමතරව මේ බිත්තර කහමද 50ක් දාලා මේක මේ විදියට බීට් කරගන්නවා. මේක බීට් කරගන්න ලේසියි මොකද අයිසින් සුගර් දාලා අපි බීට් කරගන්න නිසා අපිට ටක් ගාලා බීට් කරගන්න පුළුවන් විනාඩි 5ක් 6 7ක් ඇතුළත. ලෑස්ති කරගෙන තියෙනවා රුලන් කිලෝ එකමාරක් ලෑස්ති කරගෙන තියෙනවා. ගෝල්ඩන් සිරප් එක තියෙනවා. මික්ස් ෆෘට් ජෑම් බෝතල් දෙකක් අරගෙන තියෙනවා. ඊට අමතරව වැනිලා එසන්ස්, රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස් ලෑස්ති කරගෙන තියෙනවා. මේ ටික තමයි අපි දෙවන දවසට කේක් එක බේක් කරන දවසට උමනා වන ඉන්ග්‍රීඩියන්ට්ස්. ඊට අමතරව සුදු මද පිටර 20ක් විතර හොඳට පෙන නගිනකම් බීට් කරලා ඒ ටිකත් අන්තිමට කවලම් කරන්න ඕන. මේ තියෙන්නේ මම වැනිලා තේ හැඳි 6ක් දාගත්තා. එදා එකතු කරගත්තු කුළු ගඩු වලින් වගේම ටිකක් අද එකතු කරගත්තා. රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, ඊට පස්සේ ජෑම් කිලෝ එකක්, මික්ස් ෆෘට් ජෑම් කිලෝ එකක් දාගත්තා. ගෝල්ඩන් සිරප් කප් එකක් දාගත්තා. මොනවාද ස්පයිසස් පවුඩර් දාගත්තා. ඒ ටික හොඳට දාලා දැන් මේක අපි කවලම් කරගන්න ඕන. මේක හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට අත පිටුසුදු කරගෙන අත තෙත මාතු කරගෙන අතින් කවලම් කරනවා නම් ගොඩක්ම හොඳයි. මොකද මේක හොඳට කවලම් වෙන්න ඕන අපි දාපු මොනවාද දේවල් එක්ක. දැන් අපි මේ ටික හොඳට මික්ස් කරගමු. දැන් මේකට අපි යන්තම් කබලේ බැදගත්ත රුලන් ටික දාලා මේ විදියට අපි ස්පයිසස් ටික කවලම් කරාට පස්සේදී අපි මේකට දාලා හොඳට මේක කවලම් කරගන්න ඕන. අත පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒතර හොඳටම පළතුරු වල මික්ස් වෙනවා. මේ විදියට අපි පළතුරු වල මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ කහමද මික්ස්චර් එකයි අයිසින් සුගර් මික්ස්චර් එක මේකට දාලා මේ විදියටම මික්ස් කරන්න ඕන. අන්තිමට තමයි අපි සුදු මද ටික මික්ස් කරන්නේ. දැන් මේ තියෙන්නේ මේ අයිසින් සුගර් කහමද බටර් ටික දාග හදලා මික්ස් කරගත්ත එක. දැන් මේ ටිකත් හොඳට දාලා අපි මික්ස් කරගන්න ඕන. අන්තිමට තමයි අපි සුදු මද මික්ස්චර් එක දාලා හොඳට කවලම් කරන්න ඕන. කහමද ටික දාලා බීට් කරගත්ත අපි. කහමද අයිසින් සුගර් බටර් දාපු මික්ස්චර් එක බීට් කරගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට මේ සුදු මද බීටර් එක දාලා අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මට අත පහසු නිසා අතෙන් කවලම් කරා. එතකොට හොඳට කවලම් කරගන්නත් පුළුවන්. සහ අත පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ හොඳට සෝදලා මේ අත හොඳට තෙත මාතු කරලා ඕන වැඩේට කරන්න. මොකද වතුර පොඩ්ඩක් හරි මුසු වුණොත් අනිවාර්යෙන් මේක පුස් ගන්න බලනවා. ඒක නිසා හොඳට වතුර කිසි අපි පාවිච්චි කරන හැන්දක පීයක කිසිම දෙයක වාචනයක වතුර තියෙන්න බෑ. අපි දැන් සුදු මද ටිකක් දාලා හොඳට කවලම් කරගමු. මේ තියෙන සුදු මදත් මික්ස් කරලා ගත්තට පස්සේදී කොහොමද බටර් එක තියෙන්නේ කියලා මේ වගේ හොඳ ප්ලාස්ටික් වාචනයක් අරගන්න හොඳට සීල් ටයිප් එකක් මේ විදිහට අපි කවලම් කරගෙන තියෙන්නේ. දැන් අපි මේක බේක් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. බේක් කරගද්දී ඔයාලා මතක තියාගන්න ඕන මේ කේක් එක ගොඩාක් වෙලාවක් බේක් වෙන කේක් එකක්. ඉතින් අපි කේක් ට්‍රේ එක ලෑස්ති කරගත්තදී පත්තර පිටු 5-6ක්ම අඩියට දාන්න ඕනේ. ඊට පස්සේදී ඔයිල් පේපර් එක දාලා ට්‍රේ එකෙන් 4න් 3ක් විතර පිරෙනකන් දාගන්න. මොකද පිර වෙන ගොඩක් වැඩි වෙනකොට අපිට ගොඩාක් ටයිම් යන නිසා ට්‍රේ එකෙන් 4න් 3ක් විතර වගේ පිරෙනකන් දාන්න. අපි අර යටට පත්තර පිටු ගොඩක් දාන්නේ අපි ටයිම් එක වැඩි නිසා කේක් එකේ අඩිය කර වෙන්න බලනවා. ඒක නිසා
ඒ වගේ ප්‍රමාණයක පත්තර පිටු දාලා බේක් කරගන්න. සාමාන්‍ය ඔයාලගේ oven එක අනුව 150ට වගේ විනාඩි 45ක් පැයක් විතර මේක එක කේක් එකක් බේක් කරගන්න ඕන. මේක කේක් එක බේක් වෙනකොට මාරම සුවඳයි. ගොඩාක්ම සුවඳයි. ඒක කියන්න වචන නැහැ. ඉතින් අපිට මේක කේක් එක බේක් කරලා ඉවරුණාට පස්සේදී හොඳටම නිමුණට පස්සේදී අපිට මේක පැණි බහින්න ඕනනේ. අපිට අපි සාමාන්‍යයෙන් කියනවනේ පැණි බහින්න තියාගන්න ඕන කියලා. ඉතින් අපිට මේක දවස් 20ක් 25ක් මාසයක් වුණත් තියාගන්න පුළුවන්. මොකුත්ම වෙන්නේ නැහැ. ඉතින් Tamanට ඕඩර් එකක් හරි එහෙම නැත්නම් වෙඩින් එකට කල් තියෙනවා නම් ඒ දවස් වෙනකන් තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක එදාම හදලා එදාම අපිට සරසලා මේ කේක් එක arrange කරගන්නත් පුළුවන්. මට මගේ වෙඩින් එකට ඩේට්ස් තියෙන නිසා මම දවස් 20ක් 25ක් වෙන විතර වෙනකන් හොඳ කන්ටේනර් බොක්ස් එකක දාලා මොනවාද පේපර්ස් වලින් ඔතලා කේක් ටික මේ බොක්ස් එකේ දාලා තිබ්බා. ඉතින් දවස් 20 25ක් ගියාට පස්සේ තමයි මම අයිසින් එක හදාගෙන කේක් එක කට් කරලා ඒ දේවල් කරගත්තේ. මම ඔයාලට මෙතෙන්ද කියන්න ඕන මෙතන මම කෑලි 300ක ප්‍රමාණයක් තමයි මෙතෙන්දි මම හදාගෙන තියෙන්නේ. දිග දෙකක් අඟල් දෙකක් දිග අඟල් 1.5ක් පළල අඟල් 4න් 3ක් උස සුජුකෝනාස්ත්‍රාකාර හැඩේ කෑල්ලක් තමයි මම මෙතෙන්දී හදාගෙන තියෙන්නේ. අතන හදාගෙන තියෙනවා. ඉතින් මේ පාටවල් තමයි මම සිලෙක්ට් කරගත්තේ. ගෝල් කලර් එකකින් ෂේප් දෙකක් තියෙනවා. ස්ටාර් තියෙන එකයි හાર્ට් තියෙන එකයි දෙකකින් හැදුවා. ඉතින් මේ තියෙන්නේ මට හරිම සතුටුයි මගේ අත්දැකීම. මගේ වෙඩින් එකට වෙඩින් කේක්ස් ටික මගේ අතින්ම හදලා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා නැහැ අයිසින් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලෝ රික්වෙස්ට් කරෝ. ඉතින් අයිසින් එක කොහොමද හදාගන්නේ කියන එක මම ඔයාලට දාන්නම්. ඉතින් මේ තියෙන මගේ මෙමරි එකට එකතු කරගත්ත ක්ලිප් එකක්. ඉතින් මට මගේ මල්ලි අක්කගේ බබා මට පොඩ්ඩක් අන්තිම චුට්ටේදී චෙරි කපා ගන්න උදව් කරා. යාට කපා ගන්න බෑ. හැබැයි අපි හිතුවේ කපන්න බෑ කියලා. හැබැයි අපිට වඩා හොඳට ලස්සනට පිළිවෙලට යා චෙරි ගෙඩි ටික හරි පිරිසුදුව කැපුවා. ඉතින් මම මෙමරි එකක් විදියට මම මේ වීඩියෝ ක්ලිප් එක එකතු කරා. ඉතින් ඔයාලට මෙතෙන්දී මට මිස්ටේක් සහ ඔයාලට තියෙන අඩුපා දැනගත යුතු දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරලා අහන්න පුළුවන්. ඉතින් ආයෙ දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක අරගෙන එනවා. එතකන් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.